මොරගහකන්ද ජලාශයෙන් පෝෂණය වන ඇලහැර අමුණ දිට්වා සුලිකුණාටුව හේතුවෙන් විශාල වශයෙන් හානියට පත් වුණා. විනාශයට පත් වූ ඇලහැර අමුණ නිරීක්ෂණය කිරීමට කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සහභාගී වුණා. මේ වන විට වාරිමාර්ග නිලධාරීන් යුද හමුදාව සහ ගොවි ජනතාව එක්ව ඇලහැර අමුණ වැලිකොට්ට අතුරමින් තාවකාලිකව සකස් කිරීම සිදුවනවා. ගොවි ජනතාවට වගා කිරීම සඳහා තාවකාලිකව දියවර සැපයීම මෙහි අරමුණයි. වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ වූයේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙරවි මහතා නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඇතුළු දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දිට්වා ආපදාවෙන් විනාශ වූ ලෝක උරුම ඇලහැර අමුණ මූලික අධියරේ ප්‍රතිසංස්කරණය සඳහා යොදවා ඇති ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 309.14කි. බලන්න අධ්‍යක්ෂතුමා පොළොන්නරුව ඉංජිනේරු වෙන් ක්‍රිෂ්ණ රූබන් මැට්ටුමන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා පොළොන්නරුව ගෞරවනීය ආරාධනා කරන මේ කටයුත්තට
ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිසා වන නිලධාරී පොළොන්නරුව ඔබතුමාට පාණන් ප්‍රමුඛව ප්‍රාදේශීය අතිගෞරවනීය මහා සංඝදහන අධිකරණ සංඝනායක බකමූණ බෝධිමළුව විහාරාධිපති දුතියං බුද්ධං සරණං ගච්ඡාමි. මතක ඇති අපිට දැන් ඊට මාස 6කට විතර කලින් ඇති වෙච්ච සුළුකු නාටුවෙන් මෙතන මේ අපි පුරාණ රජ කාලේ බැම්ම කියලා අපි කියන මේ කඩාගෙන ගිය වෙලේ මෙතන ඇති වෙච්ච තත්ත්වය අක්කර 80000කට ආසන්න ප්‍රමාණයක් මහා අන්නේ පටන් අරන් ජලය නිකුත් කරමින් තිබිච්ච අවස්ථාවක අපිට අපේ මේ ප්‍රධාන අමුණෙන් කඩාගෙන ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපිට ජලය සපයා ගැනීමට ඇති වෙච්ච දුෂ්කරතාවය තමුනාස්සලා සියලු දෙනාගේම මෙදිහත් වීමෙන් විශේෂයෙන්ම මේ ප්‍රදේශවාසී ගොවි ජනතාව ඒ වගේම ත්‍රිවිධ හමුදාව රජයේ නිලධාරීන් ඇතුළු සියලුම දෙනා සම්බන්ධ වෙලා මනා සමගියෙන් මනා සංවිධානයකින් මේක කරලා මාසයකට අඩු කාලයක් ඇතුළත මේ తాවකාලික බැම්ම හදලා අපි නැවතත් මහ කන්නේ ජලය නිකුත් කරා. එහෙම කරලා අක්කර 80000කට ආසන්න ප්‍රමාණය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි තිරුවනාමල දිස්ත්‍රික්කයේ ඒ ගොවි ජනතාවගේ ඒ කුඹුරු ටිකට වතුර දීලා ඒක සාර්ථක නිම කරන්න ලැබුණා. මම හිතන්නේ අපේ ජීවිතවලත් පෞද්ගලිකව ගත්තොත් ඊටාම වටිනා අනුස්මරණීය මතකයක් එකතු කෙරෙන දවසකට තමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ශ්‍රී ලංකාවේ විශාලතම අමුණ හැටියට සලකන්න පුළුවන් මේ ඇලහර අමුණ දිත්වා සුලිකුණාටුවෙන් සිදු වුණු මහා ව්‍යසනයට පස්සේ තිර ලෙස නැවත ගොඩනැගීමේ දවස තමයි ඒ ආරම්භක දවසටයි අපි මේ හැමෝම දායක වෙලා ඉන්නේ. ශතවර්ෂ ගණනාවකට එපිට ඒ ධෛර්ය සම්පන්න රජවරු සෙන්පතියෝ ඒ මහ ගොවි නායකයන් එක්ක මේ තැන්වල සමහර විට මෙබඳුම අදිෂ්ඨානශීලී හමුවීම් තියෙන්නේ නැති ඒවා කෙබඳු විදිය උත්සවද කියලා හිතන්න බෑ. නමුත් මේ වගේ මිනිස් ශ්‍රමය අසහාය ඉලක්කයකට යොමු කරලා නිර්මාණයක් කරන එක පහසු වැඩක් නෙවෙයි. දැන් අපි කුඹුර වතුර බැඳලා හාලා නිසි වේලාවට වගා කටයුතු ආරම්භ කරලා නිසි වේලාවට පොහොර යොදලා අනිකුත් යදොම් කරලා 120 මිලකට වියලේ මණ්ඩලයේ වී ගත්තත් තාමත් ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයට සාධාරණය හොඳම විදියට සිද්ධ වෙන්නේ නැහැ. හොඳම විදියට සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි මුණ දීලා තියෙන එක අභියෝගයක්. ඒ අභියෝගය ඉන්නේ ජය ගන්න. ඒ නිසා අභියෝගය එන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපේ ඉල්ලීම තමයි අපි දැන් අලුතෙන් වීවගාව සඳහා ඉඩම් වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ. රජයේ එහෙම ප්‍රතිපත්තියක නැහැ. අපි දැන් වැඩ කරගෙන යන්නේ වගා කරන භූමියෙන් අපි හිතමු හෙක්ටයාර එකකින් කියලා. වගා කරන භූමියෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා තමයි සම්පූර්ණයෙන් අපේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න සකස් කරලා තියෙනවා. ඒකෙදි විවකා කරන විශේෂයෙන් වාරි මාර්ග වැඩසටහන යටතේ විවකා කරන ගොවි මහතුරුගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් තියෙනවා. මෙන්න මෙහෙමයි කියන. පොහොර නිර්දේශයක් තියෙනවා. අපි කවුරුත් දන්නවා පැල ඇටියකට ගහකට වගාවට කන්න බොන්න දෙන්න ඕන නිසි වේලාවට නිසි ප්‍රමාණයට. නැත්නම් අපිට හොඳ මාස් යන්න ගන්න බෑ.
නිසි වේලාවට නිසි ප්‍රමාණයට. පොහොර වැඩිපුර යෙදුවයි කියලා අස්වැන්න වැඩි වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒක නේ පොළොව ඉතුරු වෙනවා. ගහට ගන්නෑ. ඒතර අපරාධي. ඒ නිසා තමයි කියන්නේ නිසි වේලාවට නිසි ප්‍රමාණයට. අපේ සමහර ගොවි මහතුරුන් පොහොර වැඩිපුර දැමුවොත් වැඩි අස්වැන්නක් එයි කියලා. එහෙම ඉන්නේ නැහැ. නිසි වේලාවට නිසි ප්‍රමාණයට අපි ගහට සලකන්න ඕන. දැන් අපි හිර වෙලා තියෙන තැන තමයි අපේ කෘෂිකර්මාන්තය මේ අස්වැන්න බොහෝ විට පොඩි කාලයක් ඇතුලේ තමයි ඔක්කොම එළියට එන්නේ. එක මොහොතක එනවා. මාස් කන්නේ ඒවා මාස් කන්න ඉවරනකොට එනවා. යල් කන්නේ ඒවා යල් කන්නේ ඉවරනකොට එනවා. ඔක්කොම වගේ එනවා වෙළඳ පොළට. මේ සරලයි කාරණේ විශාල අස්වැන්නක් එකවර වෙළඳ පොළට ආවම වෙන්න පුළුවන් දේ මොකද්ද කියලා. ඒතකොට අපිට එනවා අලෙවි කර ගැනීම පිළිබඳ මිල පිළිබඳ ප්‍රශ්නයක්. අන්න ඒකට දැන් උත්තර හොයන්න වෙලා තියෙනවා. මූලික වශයෙන් ගත්තොත්. දැන් අල මෙතන අමුණ වැව් මේ ඔක්කොම අපි සලකලා බැලුවම සැලකිය යුතු වාරි මාර්ග ක්‍රියාවලියක් රටේ තියෙනවා. තව වාරි මාර්ග ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් පටන් ගන්නත් සැලසුම් කරලා තියෙනවා. පටන් ගත්තේවත් තියෙනවා. අතරමඟ යන ඒවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක විසඳ ගන්න පුළුවන්. දැනට හිර වෙලා තියෙන තැනක් තමයි මේ ඔක්කොම ටික එකවර වගේ වෙනවා. එනවා එළියට. ආවම අර පෞද්ගලික අංශ කට්ටියට හැකියාවක් ලැබෙනවා අපෙන් අඩු මිලට වී මිලදී ගන්න. ඊළඟට තෙත වියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. තෙත වියාවට පස්සේ දෙන්න වෙනවා කීයට හරි. අපි 120යි කොට අපි දන්නවා 90ට දුන්නා. තෙත වී එතෙන්ට මොකද්ද උත්තරේ? අපි ටිකක් අතීතයට ගියොත් දැන් අපි පුංචි කාලෙත් අපි දැක්කා කුඹුරු යායවල් වල ගොයන් කොලේ කියලා එකක් අපිට පේන්න තිබ්බනේ. ගහේ කොලේ නෙමෙයි. කවුරුත් දන්නව ගොවි මහත්තයෝ. ඔක රටට යනකොට කොහොම යයිද දන්නේ නැහැ. ගොයන් කොලේ නේද? දැන් ගොයන් කොලේ මොකක්ද ඒකෙන් වෙච්ච කාර්යය? විදුරු ගහත් එක්කම වී කරලත් එක්කම කල් තියාගත්තා. සෑහෙන කාලයක් ගොයන් කොලයක් කොච්චර කල් තියාගන්න පුළුවන්? සභාවෙන් කිව්වනම් ලේසි. සෑහෙන කාලයක් තියෙනවා. පස්සේ අපි ඕකනේ කමතට කඩලා දාලා එක්ක ට්‍රැක්ටරෙන් හරි මීහරක්ගෙන් හරිනේ පාගලා ගන්නවා. සෑහෙන කාලයක් ගොයන් කොලේ කියන එකෙන් අපි තියාගත්තා. එකවර ආවේ නෑ ඒ නිසා. එකවර ආවේ නෑ. ඒ නිසා අපිට දැන් ගොයන් කොලේ නෑ. ඒක ගිහිල්ලා ඉවරයි. දකින්නවත් නෑ ආසාවට පොඩි එකටවත් පෙන්නන්න. මම නම් දැකලා නෑ. ඇත්තම කියන්නේ රට වටේම ඇවිදිනෝ කොහෙවත් දැක්කේ නෑ. කිසි පැත්තක දැක්කේ නෑ. ඊළඟට කොළපාගල වී ටික ගත්තට පස්සේ VBC හරි අටුවේ හරි කොහේ හරි සමහර වන්දයි සමහර සොල්දර ගෙවල් තියෙනවා උඩ පුරෝලම්ම තියෙන්නේ වී. දැන් එහෙම තියාගන්නෙත් නැහැ. ඒකත් නැහැ VBCත් නැහැ. ඒ කියන්නේ ගබඩා කරගැනීමේ කාර්ය නැහැ. ඒකට ඔක්කොම එනවා. කරේනවා. ඒ නිසා දැන් අපි හිතමුකෝ අපි කුඹුර හාන තැන ඉඳන් පැකේජ් එකක් තියෙන එකෙත් නෑ පොළව අඟල් 9ක් කඩන්න කියලා කියන්නේ. කවුරුත් අහන්න එපා අල බහිනවද කියලා වීවල. එතනින් පටන් ගත්තම රසායනික පොහොර අදාළ නිර්දේශය අදාළ වේලාවට යොදලා අමතර වශයෙන් යොදන්න ඕන මොනවද? කාබනික පොහොර. කාබනික පොහොර අමතර වශයෙන් කියන එක මතක තියාගන්න. දැනට
කාබනික පොහොර දාන නිසා නිර්දේශිත රසායනික පොහොර ප්‍රමාණය අඩු නොකළ යුතුයි. අඩු නොකළ යුතුයි. දැන් ඔය ක්‍රියාවලිය ගිහිල්ලා දැන් අපි භූතය දාලා කපලා ගන්නකොට කොහොමත් එතයින්නේ. ඒ නිසා දැන් අපි උත්තරයක් හොයන්න ඕන වී ගොවියාටම වේලා ගැනීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරලා දෙන්න. වී වේලා ගන්නම ඕන තමන්. තමන් මෙච්චර මහන්ති වෙලා නිෂ්පාදනය කරගත්ත එක එහෙම්මම ඒවල දීලා දාන්න වෙලා නම් භූතයාගෙන් ගත්ත ගමන් එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ගොවියට වී ටික වේලා ගැනීම සඳහා වන වැඩපිළිවෙලක් දැන් ගේන්න ඕන. කමත නෑ මහපාරේ වේලන්නත් බෑ. ඒක ප්‍රශ්නයක්. මොකක්වත් නෑ. ක්‍රමයක් නෑ දැන්. ඒතර තාක්ෂණික ක්‍රම තියෙනවා දැන් කවුරුත් දන්නවා. ඒ නිසා ගොවියෝ කීප දෙනෙක් එකට එකතු වෙලා හරි තනි තනියෙන් හරි තම තමන්ගේ වී ටික වේලගෙන තියාගන්න පුළුවන් තත්යකට පත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා එකවර වෙළඳ පොළට එන්නේ නැතිව. එතන එක. ඊළඟට යම් කාලයක් ගබඩා කරලා තියාගන්න. එක්ක තමන්ටම පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් දැන් අපි වැඩසටහනක් සැලසුම් කරලා ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ගබඩා තියෙනවා රජේ. වියලි මණ්ඩලය ගැන මේ කියන්නේ. ගබඩා තියෙනවා රජේ. ඕගොල්ලන්ට පුළුවන් ප්‍රමිතිගත ඒවා වේලලා අර කියපු ක්‍රමයට ටික ගෙනල්ලා ගෙදර ගබඩාව නැත්තම් රජයේ ගබඩාවේ තියන්න. Tamanට ඕන වෙලාවට ගන්න.